ඔබට කවදා හෝ මෙහෙම තැනිලා තියෙනවද? මුදල් එනවා. හැබැයි මුදල් ඉතිරි වෙන්නේ නැහැ. ඔබ වැඩ කරනවා. ඔබ වෙහෙස මහන්සි වෙලා දවසින් දවස උත්සාහ කරනවා. නමුත් ජීවිතේ ඉදිරියට යනවද කියලා හිතද්දී මොකක්දෝ එකක් නතර වෙලා වගේ දැනෙනවා. අපි බොහෝ වෙලාවට හේතුව හොයන්නේ රැකියාවෙන්, මිනිසුන්ගෙන්, නැත්නම් වාසනාවෙන්. හැබැයි වැරදි ස්ථානයක ශාකයක් තියෙනවා නම් ඔබ කිසිදා හෝ සැලකිල්ලට ගත්තේ නැති ගොඩක් පොඩි දෙයක් ගැන ශාකයක්, හෙවත් පුංචි පැලයක්. ඔබේ නිවසේ තියෙන ශාකයක් වැරදි ස්ථානයක තිබුණොත් එයට ඔබේ මුදල් ආකර්ෂණය නිශ්ශබ්දවම නවත්තන්න පුළුවන්. අපි බොහෝ දෙනා හිතන්නේ ශාක කියන්නේ ලස්සනට තියන්න පුළුවන් දේවල් කියලා නේද? හැබැයි ශාක කියන්නේ අලංකාරවත් දෙයක් විතරක් නෙමෙයි. ශාක කියන්නේ ශක්තියක් තියෙන ජීවීන්. ඔයා හුස්ම ගන්නවා වගේම ශාකත් හුස්ම ගන්නවා. ඔබේ නිවසේ ශක්තිය ශාක ගලා යන ආකාරයටම ගලා යනවා. නිසි ස්ථානයක සජීවී පැලයක් තියෙනවා නම් නිවසට ගියාම හිතට සාමය, සංසුන් බව නොදැනීම එනවා. හැබැයි වැරදි ස්ථානයක ශාකයක් තියෙනවා නම් අපි නොදැනුවත්වම හිර වෙනවා. අපි බොහෝ වෙලාවට හිතනවා මේවා පොඩි දේවල් කියලා. ශාකයක් තියෙන තැන ජීවිතේ මොනවද වෙනස් වෙන්නේ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ජීවිතේ ලොකු වෙනස්කම් එන්නේ ලොකු දේවල් වලින් නෙමෙයි, පොඩි දේවල් නිරන්තරයෙන් වැරදි විදිහට තියෙනකොට. දැන් මම විශේෂයෙන් කතා කරන්න යන්නේ ගොඩාක් නිවෙස්වල දකින්න ලැබෙන ශාකයක් ගැන. මුදල් ශාකය, හෙවත් මනි ප්ලාන්ට්. නම බලන්න, නමත් මුදල්. බොහෝ දෙනා හිතනවා මේ මුදල් ශාකය මුදල් තියෙන තැන තියෙන්න ඕන කියලා. හැබැයි මේ ශාකය මුදල් තියාගන්න නෙමෙයි. මේ ශාකය මුදල් ගලාගෙන එන්න, මුදල් ආකර්ෂණය වෙන්න හදපු එකක්. ඔබේ නිවස ගඩොල් සිමෙන්ති වල එකතුවක් විතරක් නෙමෙයි. එය ශක්ති පද්ධතියක්. ඔබේ නිවසට ඇතුල් වෙද්දී ඔබේ හිත වෙනස් වෙනවද? සමහර නිවෙස්වලට ගියාම කිසි හේතුවක් නැතුව හිතට බරක් දැනෙනවා. ඒක හම්බයක් නෙමෙයි. හේතුව ගෙදර ශක්තිය ගලා යන විදිහ වෙනස් වෙලා. දැන් සංසුන්ව හොඳින් අහගන්න. නාන කාමරය. නාන කාමරය කියන්නේ ශක්තිය පිටතට ගලා යන ස්ථානයක්. එහෙම තැනක මුදල් ශාකය තියෙනවා නම් මුදල් පිටතට ගලා යනවා. මුදල් රැඳෙන්නේ නැහැ. නිදන කාමරය. නිදන කාමරය විවේකයට සුදුසු තැනක්. මුදල් ශක්තිය එතන නිදාගෙන ඉන්නවා. මුදල් ශක්තිය හිර වෙලා මුදල් ආකර්ෂණය වෙන්නේ නැහැ. නිවසේ අඳුරු කොනක මේ ශාකය තියෙනවා නම් අඳුරු කොනක සිරවුණු ශාකයක්. හුස්ම ගන්න බැහැ. මුදල් ශක්තියටත් වෙන්නේ ඒකමයි. තවත් වැරදි 3ක් මම ඉක්මනින් කියන්නම්. 1. ශාකය තියලා ඒ ගැන බලන්නේ නැති එක. දෙවෙනි එක මැරිලා යන පැලයක් ගෙදර තියාගෙන ඉන්න එක. 3වෙනි එක ශාකයක් ගෙදර තියනවා කියලා හිත සම්පූර්ණයෙන් අතහැර දාන එක. දැන් ටිකක් නැවතිලා ඔබේ නිවසේ මුදල් ශාකය මතක් කරගන්න. කොළ කහපාට වෙලාද? වැඩෙන්නේ නැද්ද? ඒක හම්බයක් නෙමෙයි. මුදල් ශාකය කියන්නේ නිවසේ ශක්තිය පෙන්වන කැඩපතක් වගේ. අපි මුදල් ගැන හිතන්න එන්න විදිහත් එතනින් පෙන්නනවා. මේ මුදල් ශාකය තියන්න ඕනේ හොඳම තැන නිවසේ ප්‍රධාන දොරටුවේ වම්පස. නිවසේ ප්‍රධාන දොරටුවේ වම්පස ආලෝකයේ තියෙන විවෘත ඉඩක් වෙන්න ඕනේ. මතක තියාගන්න. මුදල් ශාකය නාන කාමරය තුල තියන්න එපා. නිදන කාමරය තුල තියන්න එපා. නිවසේ අඳුරු පටු තැන්වල තියන්න එපා. ශාකයට වතුර වත් කරන වෙලාවට හිතින් හිතන්න මගේ ජීවිතයට
මුදල් නිදහසේ ගලායි. මුදල් ආකර්ෂණය වෙයි. එහෙම හිතන්න. හිත ප්‍රබලයි. මතක තියාගන්න. මුදල් කියන්නේ ඔයා බලාගෙන ඉන්න දෙයක් නෙමෙයි. මුදල් කියන්නේ ඔයා නිර්මාණය කරන පරිසරයට ප්‍රතිචාර දෙන ශක්තියක්. නිවසේ තියෙන මුදල් ශාකයක් වැරදි ස්ථානයක තිබෙනවා නම් මුදල් ප්‍රවාහය විතරක් නෙමෙයි ජීවිතේ ගලා යන ගමනක් හිර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් අදම ඔයාගේ ගෙදර තියෙන මුදල් ශාකය නැවත වරක් බලන්න. ආදරෙන් බලන්න. නිසි ස්ථානයට මාරු කරලා බලන්න. ඔබ වෙනස් කරන්නේ ශාකයක් විතරක් නෙමෙයි. ඔබේ ජීවිතේ ශක්තිය. ඔබේ නිවසේ ශක්තිය. ඔබේ වාසනාව. මුදල් ගලා යන විදිහ. මේ හැමදේම ගැන තවත් ගැඹුරු කතා අහන්න කැමතිනම් ඇසල TV channel එක අදම subscribe කරන්න. මේක අద్භූත කතාවක් නෙමෙයි. මේක විශ්වාස කරලා හිතන එකක් විතරක් නෙමෙයි. ඔබ පරිසරය වෙනස් කරනකොට ඔබේ හිත වෙනස් වෙනවා. හිත වෙනස් වුණාම ඔබ ගන්න තීරණ වෙනස් වෙනවා. ඒ තීරණ එකතු වෙලා ජීවිතේම වෙනස් කරනවා. දැන් මට ඔබෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ හිතනවාද මට මුදල් නෑ කියලා? ඒ ඔබේ වරදක්ද? නෑ. අපි බොහෝ දෙනා මුදල් ගැන හිතන්නේ බියෙන්. බියෙන් හිතන හිතකින්. සුරකින්නේ මුදල් නෙමෙයි. එය මුදල් වළක්වනවා. දැන් හිතන්න. ඔබ නිවසට ඇතුල් වෙද්දී අදත් සල්ලි නෑ කියලා හිතනවද? ඒ හිතන සිතුවිල්ල එක දිගට දවස් ගණන් යද්දී නිවසේ පරිසරයත් ඒ හිතට හැදවෙනවා. ඒ නිසායි ශාකය වැරදි තැනක තියෙනකොට එය එක ශාකයක් විතරක් නොවන්නේ. ඒක ඔබේ දිනපතා හිතන ආකාරයේ පිළිබිඹුවක්. ඒ නිසා අද එක පොඩි දෙයක් වෙනස් කරන්න. ශාකය මාරු කරනවා වගේම ඔබේ හිතන විදිහත් ටිකක් මාරු කරලා බලන්න. හිත මාරු වුණාම පරිසරය මාරු වෙනවා. පරිසරය මාරු වුණාම ජීවිතය මාරු වෙනවා. ඔබට මුදල් අඩු වෙලා තියෙන්නේ ඔබ නරක පුද්ගලයෙක් නිසා නෙමෙයි. ඔබ උත්සාහ කරලා තියෙනවා. ඒ වගේමයි ශාකයක් මැරෙන්නේ ඒ නරක පැලයක් නිසා නෙමෙයි. වැරදි ස්ථානයක සිටුවලා තියෙන නිසා. ඔබත් ඒ වගේ. ඔබ නිවැරදි පරිසරයක ජීවත් වෙනවා නම් මම අදහස් කරන්නේ නිවැරදි පරිසරය කියලා. ශාකත් එක්ක ඔබ ජීවත් වෙනවා නම් කියන අදහසයි. ඉතින් ඔබ ශාකත් සමග නිවස තුළ ජීවත් වෙනවා නම් ඔබේ ජීවිතය අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවාමයි. ඔබ වටිනා කෙනෙක්. ඔබේ ජීවිතය අවසාන වෙලා නෑ. අද සිට හිමීට නව ආරම්භයක් ගන්න පුළුවන් ඔබට. ශාකයට නිවැරදි ස්ථානයක් අවශ්‍ය වුණා වගේම මිනිසෙකුටත් නිවැරදි පරිසරයක් අත්‍යවශ්‍යයි. ඔබත් ඔබේ නිවසේ ශාකවල ශක්තියත් සමග ඊළඟ වීඩියෝයෙන් හමුවෙමු. ඔබට සුබ දවසක්.